දැන් මට කියන්න බලන්න මේ උපාසකම්මලා බහුතරයක් ඉන්නේ උපාසකම්මලානේ. ස්ත්‍රියක් බවට පත් උනේ පිනකටද පවකටද? ඈ මුන්දල බලපල්ලකෝ. පවකටලු. පවකට නම් ඔයගොල්ලෝ උපදින්න ඕන සතර අපායේ. පිනක් නිසා තමයි මනුස්ස ලෝකෙ ඉපදුනේ. මේ වෙච්ච දේ තේරෙන්නේ නැහැ. Taman දාගන්න හදන පල්ලෙහාට. පිනක් නිසා තමයි මනුස්ස ලෝකෙ ඉපදුනේ. මනුස්ස ලෝකේ ගැහැණියෙක් වුණත්, පිරිමියෙක් වුණත්, නපුංසකයෙක් වුණත් පෙර පිනකට ඇවිල්ලා තියෙන්නේ. ඒ එනකොට රූප 30ක් පහළ වෙනවා. ප්‍රතිසන්දි සිතත් එක්කම රූප 30ක් පහළ වෙනවා. ඔක්කාන්තික්කනේ නාම රූපං. ඔක්කාන්තික්කනේ කියන්නේ ප්‍රතිසන්දිෂණේ. නාම රූපං කියන්නේ ප්‍රතිසන්දි විඥාණය කියන සිතයි රූපං කියන්නේ රූප 30යි. එයි මම තුනක් දික් කළේ. 10 ගොඩවල් තුනක්. කාය දසකය, වත්තු දසකය, භාව දසකය කියලා තුනක් එනවා. ඒ 10 තුනේ හරිද? එකක් තියෙනවා මොකද්ද? භාව දසකය. ඒ භාව දසකේ ඉත්තීන්ද්‍රිය රූපේ තිබුණොත් ගැහැණියේ. පුරුෂේන්ද්‍රිය රූපේ තිබුණොත් පිරිමියේ. කතා තේරුණානේ? ඔය මහත්තයා නැගිටින්. මෙතන මහත්තයා. ඊට පිටිපස්සේ උපාසකම්ම නැගිටින්. ඔව්. දෙන්නම නැගිටින්. මුන්ද බය වෙලා පිරිමිය නැගිටිනවා. අනේ. හරි. ඔය දෙන්නම ගිය ජීවිතේ දෙවියෝ දෙන්නේ. කවුද? දිව්‍ය ලෝකේ දෙවියෝ දෙන්නේ. දෙන්නම දෙවියෝ. හරිද? දෙන්නම චුත වුණා. මොකක් වුණාද? චුත වුණා. අවසාන සිත මොකක්ද අම්මලා? චුති සිත. මේ ජීවිතේ අරයාගේ අම්මාගේ කුස ඇතුලේ මෙයාගේ අම්මාගේ කුස ඇතුලේ ප්‍රතිසන්දි ලැබුවා. පළවෙනි හිත මොකද්ද? ප්‍රතිසන්දි විඥාණය. දෙන්නටම ආවේ සිත් දෙකක් නේ. ඇයි මෙයා පිරිමියෙකුනේ අරයා ගෑණියෙකුනේ? මාර වැඩි. දෙන්නටම ආවේ සිත් දෙකක්. බැසගත්තේ සිත් දෙකක් මව කුස් වලට. මව කුස ඇතුළට. අරයා ගැහණියෙක් වෙලා මෙයා පිරිමියෙකුනේ කොහොමද? අරයට භාව රූපවලදී උදව්වට ආවා කවුද? ඉත්ති භාව රූපය. මෙයාට ආව මොකද්ද? පුරුෂ භාව. ඇයි එහෙම ආවේ? දෙන්නම පෙර ජීවිතේ දෙවියෝනේ, පිරිමි දෙවියෝ. හරිද? අර දෙයියා ඉන්නෝ නේද? පිටිපස්සේ ඉන්න දෙයියා. පිටිපස්සේ ඉන්න දෙයියා ළඟින් දිව්‍යාංගනාවක් එහෙම යනකොට කරලා බැලුවා. හොරෙන් බැලුවා. ඒ දිව්‍යාංගනාවගේ ඇඟේ ලස්සන තැන් නේද? අතන ලස්සනයි. මෙතන ලස්සනයි. ඉස්සරහ ලස්සනයි. පස්ස ලස්සනයි. මූණේ වල ගහනවා. කොණ්ඩේ දිගයි. ඇහි බැම මෙහෙමයි කියලා හිත හිටියා. තේරුණේ? අන්න ඒ රාගී සිතුවිලි භාවිත බහුලීකృత කළ නිසා මනුස්ස ලෝකයට එන්න පෙර පිනක් තිබුණත් භාව රූපයට ආවේ මොකද්ද? ස්ථಿತಿති ඉත්ති ඇලෙන වැඩිකම නිසා ඇලීම වැඩි. ඇලිලා මොකද වෙන්නේ? භාව රූපයට ඉත්ති භාව රූපය ආවා. මේ දෙයියා ළඟින් දිව්‍යාංගනාව ගණන් ගන්නෑ. හීනෙන් ගියපු වාතයක් තරමටවත් ගණන් ගන්නෑ. මොකද කිව්වේ? දිව්‍යාංගනාව ළඟින් ගියාට හීනෙන් ගියපු වාතයක් සයිස් එකටවත් ගණන් ගන්නෑ. don't care. හරි. එහෙම ඉඳලා මොකද වෙන්නේ? එයා රාගය බහුලීකృత කරපු නැති නිසා එයාට පුරුෂ භාව රූපය ආවා. එයා පිරිමියෙක් වුණා. පිටිපස්සේ එක්කෙනා වාඩි වෙයි. ඔයා මේ ජීවිතේ පිරිමියෙක්. ඊළඟ ජීවිතේ ගෑණියෙක් වෙන්න නම් මොකද්ද කරන්න ඕන? දැන් තේරෙනවද? කියන සිස්ටම් එක. දැන් ඔයා කිව්වේ නැතුණා අනික් කට්ටිය කියනවා. මොකද කරන්න ඕන? ළඟින් යන ගෑනු දිහා කරලා බලන්න ඕන. ඊට පස්සේ ෆෝන් එකේ මෙහෙම කරලා බලාගෙන ඉන්න ඕන. මොකද්ද? ස්ත්‍රී රූපයක් දැක්කහම ඒකට ඇලිලා. තේරුණා නේද? ස්ත්‍රී ශබ්දයට, ස්ත්‍රී රසයට, ස්ත්‍රී ගන්ධයට ලොල් වෙන්න ඕන. ලොල් වුණොත් මොකද වෙන්නේ? ස්ත්‍රී ආත්ම භාවයක් ලබනවා. එතකොට අද මේ ධර්ම දේශනාව අහන එක වැදගත්ද නැද්ද? වැදගත්. ඇයි? ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් හරි අපච්චි වාඩි වෙන්න. පුරුෂයෙක් වුණත් අපේ හිත වඩාම රාගයට බහුල වුණා. අම්මලා අහලා තියෙනවද
ගැහැණියෙක් වුණොත් පිරිමි ආත්මයක් ලබන්න හරි අමාරුයි කියලා. ඇයි ඒ? අනේ බං ඔරවන්න එපා ඉතින්. මම කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ. හරිද? මුකල ඔරගෙන ඉන්න. මං අහන්නේ ඇයි ඒ? ඇයි අම්මා? ඔයා හිතන්නකෝ පුදුම ඇලීමක් නේද තියෙන්නේ? ඇයි? දරුවට ඇලිලා, මුණුපුරාට ඇලිලා, මිනිපිරීට ඇලිලා, සාරියට ඇලිලා. ඇලෙද නැද්ද? ඇලිලා. ඉඩමට ඔප්පුවට නේ? ඒ ඇලීම අඩු කරගන්න උත්සාහ නොකළොත් ඇත්තටම ඔබ මේ අහන්න. ඇත්තටම ඔබ අද මේ ධර්ම දේශනාව අහන්න ආපු එකමයි වටින්නේ. ඇයි ඒ? මේවා නොඅහසා ඔබ මොන්න තරම් සුන්දර බණ ඇහුවත් පින්වත්නි දන් දෙන්න දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. පින්වත්නි පින් කරන්න දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. මොන්න කෙහෙල් ගෙඩිය ඇහුවත් ඔයා මේ ආත්ම භාවයෙන් පසුව ගැහැණියෙක් වෙනවද? පිරිමියෙක් වෙනවද? ගැහැණියෙක් හෝ පිරිමියෙක් නොවි නැවත නූපදී තිබෙනවද? සියල්ල තීරණය කරන්නේ මොකද්ද? ඔබේ සිත මත. ඒ සිත කොහොමද පවත්වන්නේ? දැන් හිතන්නකෝ මෙහෙම. මං කිරිවත්තුඩුවේ අරිය දස්සන හාමුදුරුවෝ. ගිහි කාලේ මම කමල් නන්දනගේ. මතක තියාගන්න මට ගිහි කාලේ සිතුවිලි දැන් එන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ අප්පච්චි. ඇයි? මේ ඇඟට සිවුර පෙරෙව්වා කියලා හිත තාම අරක. තාම පසුගිය සිත් පරම්පරාව උපදින්න. එහෙනම් මොකද්ද කරන්න ඕන? දැන් රූප දකින්නවා. මමත් ෆෝන් එක පාවිච්චි කරනවා. රූප දකින්නවා. මටත් ඇස් දෙක තියෙනවා. මේකේ රූප දකින්නවා. හැබැයි දැක්කට මොකද්ද කරන්නේ? සිත අනිත් පැත්තට පවත්වන්න ඕන. රාගේ එන්න පුළුවන්. මුලා වෙන්න පුළුවන්. හැබැයි මොකද්ද කරන්න ඕන? අපි දක්ෂ වෙන්න ඕනේ. මොකක්? අනිත් පැත්තට දකින්න ඕන මොකද්ද? මේ රූපය ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මෙතන සත්වයක් පුද්ගලයෙක් නෑ. කන බොන ආහාර වලින් හැදිච්ච එකක්. සමහරට මෙහෙම බලනකොට මුලා වෙන්න පුළුවන්. එහෙම බලනකොට මුලා වෙලා රාගය ඇති වෙන්න පුළුවන්. ද්වේෂය ඇති වෙන්න පුළුවන්. හැබැයි මොකද වෙන්නේ? කුටියට ගිහිල්ලා ඉවර වෙලා නිකන් කල්පනා කර කර නිදා ගන්න කලින් අර ඔක්කොම ටික වමාරලා කන්න පුළුවන්. මොනවද? ඒ දැකපු රාගික රූප, තෙරණ ද්වේෂයේ ඉපදුණු තැන් සියල්ලම අරගෙන තලලා වෙනම මල්ලකට දා ගන්න පුළුවන්. මොකක් නිසාද? ධර්මඥානය තියෙන නිසා. එසම මං ඔබට කියන්නේ මේ ධර්මඥානයමයි ඔබට මට මූලික වෙන්නේ නිවන් දකින්න. කතාව පැහැදිලි නේද?